ඕ දැක්ක කල් කොහොමද කාලෙකින් දැක්ක? ලේසියෙන්ම හදන්න පුළුවන් ඉක්මනට හදන්න කෑම. දැන් අපි පිට්ටු මොනවත් එක්කද කන්නේ? පිට්ටු කන්නේ තලපත් කිරිමාළු හොදිත් එක්ක. ඔයා ඉතින් ආසයි නේද මම හදන මාළු හොදි කන්න. ඔව් ඒ මම රහට උයන්න පුළුවන් කියලා මම දන්නවා මම බොරු කියන්නේ නැහැ. එන්න සෝදයි. ඔයා දන්නවද? රුහුණු නිෂ්පාදන කොහොමත් එහෙම තමයි. මං අද දොරක දැම්මේ නැහැ. ඇයි? හෙලෝ පබෝ. හෙලෝ. සු කොහෙද ඉන්නේ? ගෙදරද එළියද? ගෙදර. නෑ නෑ එන්න ඇහුවේ. හරි හරි මං එනවා. කාලෙකින් දැක්කෙත් නෑනේ. මේ රස කෑමක් හදන ගමන් ඉන්නේ. උදේට කාලා නැහැ නේ තාම. එන්න. හරි හරි. ඕකේ බයි හම්බෙමු. හරි හරි. Hai. ඕ දැක්ක කල්. කොහොමද කාලෙකින් දැක්කේ? ඔව්. අයියකෝ. නෑ යා ගෙදර නෑ ෂූටින්. යා ඉතින් කවද්ද ගෙදර හිටියේ? අද ඉතින් මම විතරයිනේ ගෙදර. නෝනේ. ඒ නිසා මම පිට්ටු හදන්න ගත්තා. මොන පිට්ටුද හදන්නේ? පොල් පිට්ටු. දන්නවද පොල් පිට්ටු හදන විදිහ? නෑනේ. කාලත් නැද්ද? නෑ මං කාලා තින මේ ළඟදිත් කෑවා. මොනත් එක්කද? රහා කරි එකක් එක කෑවේ. එහෙනම් මං අද කියලා දෙනවා ඔයාලට පොල් පිට්ටු හදන හැටි. මුලින්ම පොල් ටික දාගෙන මේ මගේ ක්‍රමයට හදන්නේ. ඊට පස්සේ ලුණු චුට්ටක් දාගන්නවා. හෙල්ප් එකක් එපා. නින්න ඕන වෙනවා. හරිද? මම ඊට පස්සේ දාන්නේ වතුර. සාමාන්‍යයෙන් සමහර අය ඉස්සලා පිටි දාලා වතුර ටික ටික දානවා. හැබැයි මම වතුර චුට්ටක් දානවා. මොකද එතකොට මේ පොල් එකට හොඳට වතුර අල්ල ගන්නවා. එතකොට ලේසි මේ පිට්ටු ටික අනා ගන්න. අතින්ද අනන්නේ නැත්තම්? ඔව් අතින් අනනවා. වතුර චුට්ටක් දාගෙන ඊට පස්සේ ඔය පැකට් එකම දානවා? නෑ අපි දෙන්නට අවශ්‍ය ප්‍රමාණය පොඩ දාගෙන එතකොට ලේසි බලා ගන්න හොඳට අතින් වතුර වැඩි නැද්ද? නෑ අපි පිටි චුට්ට දාගමු අවශ්‍ය ප්‍රමාණයට දාන්න? දාන්න. අතර. අනිත් මේක විශේෂම දේ තමයි මේක මේ පිටි කලවම් කරන විදිය. ඒ කියන්නේ මේක අර දැන් එහෙම මිරිකන්නේ නැහැ. ඒක පොඩ්ඩක් තව ටිකක් දාන්න. ඒ කියන්නේ එකට එකක් වගේ දා ගන්නවා. ඔව්. කැට වගේ එන්නද හදන්නේ? කැට වගේ එන්න එහෙම දා පොඩි ගන්නවා. කැට වගේ නේ? ඔව්. අනිත් එක තමයි දැන් අපි මෙහෙම දානකොට අපිට දැනෙනවනේ අපි අපි දාගන්න ලුණු ප්‍රමාණය කොච්චරයිද කියන එක. කන ප්‍රමාණයට ලුණු දා ගන්නවා. දාන්නද? තව චුට්ටක්. මේ මං අර ජැෆ්න ගියානේ ෂූට් එකකට. එහෙදි මං කෑවා පිට්ටු. හැබැයි ඒක රතු පාටයි. සුදු පාට නෙවෙයි. ඉන්නක ඒකට හේතු කියන්න. ඒක මාර රහයි මේකත් මාර රහයි. මේ තියෙන්නේ රුහුණු රතු කැකුළු ඉන්දියාප පිටි. මේකෙන් තමයි ඒ රතු පිට්ටු අපි හදන්නේ. ජැෆ්නවල මේක හරි ප්‍රසිද්ධයි. මෙයා කන්න බෑ. පුළුවන්. හැබැයි වෙන දවසක.
ඒකෙන් රහයි ඇත්තට මං හදලා වෙන්නනකො මේක අද හදලා බලන්නකො මේකේ එන රහ කොයි වගේද කියලා. දැන් මදි ඇතිද? ඇති. දැන් ඇති. දැන් අපි ලිප පත්තු කරගෙන ඉන්දර ටිකක් අඩුවෙන් දාගන්න ඕනේ. ලේසියෙන්ම හදන්න පුළුවන් ඉක්මනට හදන්න පුළුවන් කෑම. දැන් අපි පිට්ටු මොනවත් එක්කද කන්නේ? පිට්ටු කන්නේ තලපත් කිරිමාළු හොදිත් එක්ක. වෙන මොකුත් ඉල්ලන්න එපා. බෑනේ. මට කියන්න කිරිමාළු එක චුට්ටක් මිරිස් පැත්තට රහටද කන්න කැමති නැත්නම් අර මිරිස් නැතුව නිකන් දැවිල්ල නැතුව හදන කිරිමාළු ඒ මිරිස් විදිහට. පැත්තට. හරි. දැන් තලපත් ටික තියෙනවා මිටි කිරි, දිය කිරි, ලුණු සුදු ලුණු ඒ ටික කපා ගත්තා. අබ ඒ ටික තියෙනවා. තුණු පහ ටික තියෙනවා. දැන් ඉතින් මාළු හොද්ද හදන්නයි හදන්නේ. ඔයා ඉතින් ආසයි නේද මං හදන මාළු හොදි කන්න? ඔව් ඒ මම රහට උයන්න පුළුවන් කියලා මම දන්නවා මම බොරු කියන්නේ නැහැ. ඔයා පිට්ටු හදනවා කියලා මම දන්නේ නැහැ. ඒකනේ. තෙල් ටික රත් වෙනකොට අබ ටිකක් අපි දාගෙන කුරුඳු පොතු සූදුරු ටිකකුත් මම දාගන්නවා මාළු හදද්දී. ගොඩක් නෙමෙයි. මොකද අර සූදුරු ඉතින් ගොඩ දැම්මහම ඒකෙනේ සුවඳක් තියෙනවනේ. ඊපස්සේ අපි සුදු ලුණු ටික දාගමු. කරකින්චා බලාගෙන. අයියා එනකොට නැත්තම් මෙතන. දැන් අපි ලුණු හම්මිරිස් ඒ ටික ඔක්කොම දාගත්තා. සූ දැන් ඔයා බැනීමක රසත් එක්කලා වටේ ගියානේ. කොහමද? ඒ අත්දැකීමද? ඒක ඇත්තටම හරිම ෂෝ. මං හරිම ආසද කොහොමද ඔයා දන්නනේ ඉතින් මං ඇවිදින්න ආසයි වටේ යන්න. ලෝකෙ වටේ යන්න. ලෝකෙ වටේ රට වටේ යන්න ඉතින් ආසම කෙනානේ. ඒක ඔයානේ හොඳටම දන්නේ. ඉතින් නිකන් ඇවිදින්න යනවා වගේ නෙමෙයි පබු. බැඳීමක රසත් එක්ක රට වටේ ගිහිල්ලා ඒ එක එක ගම් පළාත් වල තියෙන ඒගොල්ලන්ගේ කෑම රස ඒ දේවල් දැනගත්තාම ඒගොල්ලොන්ගේ ගොඩක් ඒ කියන්නේ දැන් අපි උයන විදිත් තියෙනවා හදන විදි වෙනස්. අනිතක තමයි ගොඩක් රහස් දැනගත්තා. කෑම උයනකොට එක එක ගෘහණියන්ට මේ ආවේනික එක එක රහස් තියෙනවානේ. ඉතින් ඒව දැනගත්තා. ඒ ගමන තාම නතර නෑ. තව ඉස්සරහට එහෙමත් අදහසක් තියෙනවා. මොකද මේ අපේ රුහුණු නිෂ්පාදන ලෝකෙ වටේම තියෙනවානේ. රටවල් 15ක මේ වෙනකොට තියෙනවා රුහුණු නිෂ්පාදන. ඉතින් අපි එහෙමත් බලාපොරොත්තු වෙන අනිත් රටවල් වල අය කොහොමද දැනගන්න එපා නේද? කොහොමද ඒගොල්ලෝ රුහුණු නිෂ්පාදන දාලා හදන්නේ කියලා. ඉතින් මිරිස්ටිය වැඩියෙන් දාන්න. මිරිස් නෙවෙයි ගම් මිරිස් නේ ටිකක් දාන්න ඕනේ කිරිමාළුවට. ගම්බිරිස් චුට්ටක් පොඩ්ඩක් සැරට දාමු. වයිචර් සැරකන්නේ නෑනේ.
මං කනවා සැර ටිකක්. කන්නේ නැත්තෙම නෑ. පූස් පූස් කක ඉන්නේ සමහර වෙලාවට. ඔව් ඉතින් රාසයිනේ. එන්න සෝඳයි. ඔයා දන්නවද? රුහුණු නිෂ්පාදන කොහොමත් එහෙම තමයි. හදනකොට කෑම වල එනවා සුවඳක් ඒ වගේම තමයි රහත්. මේක තමයි දැන් මේ මං කිව්වේ හරිම සුවඳයි. අදින් පස්සේ බලන්නකො රුහුණු නිෂ්පාදන පාවිච්චි කරලා. අනිවාර්යයෙන්. ලුණු ටිකකුත් මං දැන් දාගන්නවා ලුණු ටිකක්. ඒතර මේ තෙලෙන් තමයි තැම්බෙන්නේ නේද? තෙලෙන් තැම්බෙන්න තියෙනවා මේ පොඩි වෙලාවක්. ඒ කියන්නේ පොඩි විනාඩි ප්‍රමාණයක් පොඩ්ඩක්. ඊට පස්සේ අපි දියකිරි චුට්ටක් එක්කහු කරගෙන මොකද මේ අර තෙලෙන් පොඩි වෙලාවක් මේක තැම්බෙනකොට පොඩි රහේ වෙනසක් තියෙනවා ඒක. දැන් පබෝ මාළු ටිකත් හොඳට තැම්බිලා ඒ දාපු අපේ දියකිරි ටික දැන් හිඳීගෙන ඉන්නේ. දැන් මිටි කිරි ටික දාමු. මේ පාට හොඳයිද නැත්නම් තව ටිකක් මිරිස් චුට්ටක් දාන්න? නෑ පාට හොඳයි. කිරිමාළු ඔව් මිරිස් දැම්මම දැන් ගම්මිරිසුත් දැම්ම. දැන් බබෝ අපි දැම්මනේ මේ රුහුණු තුන පහ ಜಾති. මේවා මේ පුරුදුරහම හැබැයි අලුත් පැක් එකකින් තමයි අපිට දැන් එන්නේ. මේ තියෙන්නේ රුහුණු වල අලුත් පැක් එක. හැබැයි මේ පුරුදුරහ සුවඳ ඒ හැමදේම මේ ගුණාත්මක බව ඒ විදිහටම තියෙනවා. වෙනස් වෙලා නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඒ රස සුවඳ ඒ හැමදේම බැඳීමක රස වෙලා අපිත් එක්ක හැමදාම ඉන්නවා. ඒක අන්තිමට දාන්නේ නේ. ඔව්. මං අද ගොරක දැම්මේ නැහැ. තක්කාලි දැම්මේ මට හිතෙනවා කිරිමාළු වලට ගොරකා ටිකක් දාලා දාන ඒ ඇඹුලට වඩා තක්කාලි ටිකක් ඒ හොද්දට මික්ස් වෙනකොට වෙන රහක් එනවා. කල එකත් ලස්සනයි නේ. කල එකත් ලස්සනයි. එතකොට රහවලත් පොඩි වෙනසක් තියෙනවා. හරි. ඔන්න දැන් ඉතින් අද අපි පොල් පිට්ටුත් එක්ක කිරිමාළු හොද්දක් හැදුවා. දැන් ඉතින් තියෙන්නේ මටයි පබෝදටයි රස බලන්න. ඊට කලින් කියන්න ඕනේ ඉතින් හැමදාම ඔයගොල්ලෝ අපේ බැඳීමක රස YouTube channel එකත් එක්ක ඉන්නවා. තාමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අපේ channel එක. ඒ වගේම අපේ FB fan page එක තියෙනවා. ඒකට follow up එකක් දාන්න. එහෙනම් ඉතින් ඔයගලන්ගේ අදහස් තමයි අපිට හැමදාම අපිව දිරිමත් කරේ. ඒ වගේම ඔයගලන්ගේ ඒ කමෙන්ට් එක අපිට හරිම වැදගත්. කමෙන්ට් කරන්න අනිවාර්යෙන් අපිට. එහෙනම් අපි යනවා රහ බලන්න. බඩගිනිනේ බඩගිනි. උදේ ටිකක් දාමු නේ. හරි නේ. Come.